අත්‍යවශ්‍ය මොනවද කාරණා කියලා. ඒ තමයි මෙහි අලුතෙන් නීති වගේක් වෙනස් වුණා. ඒ නීති මොනවද කියලා දැනගන්න මගෙත් එක්ක එකතු වෙන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න වීඩියෝ එකත් එක්ක. අලුත් වීඩියෝ එකක් අරගෙන ඒ තමයි ස්වීඩනයේ පුරවැසිභාවය අයදුම් කිරීමට මොනවද අත්‍යවශ්‍ය කාරණා කියලා. ඒ කතා කරන්න ලොකුම හේතුව උනේ මීට පහුගිය සති 3කට විතර කලින් තිබිච්ච නීති රීති ටික අලුතෙන් වෙනස් කරා මෙහි ආගමන දෙපාර්තමේන්තුව විසින්. ඉතින් මං හිතුවා ඒක අලුතෙන් මෙහි ස්වීඩන් වලට ආපු කෙනෙකුට හරි එන්නේ ඉන්න කෙනෙකුට හරි දැනගත්තොත් හොඳයි කියලා හිතලා තමයි මම මේ දේ කරන්න හිතුවේ. ඉතින් අපි බලමු මෙතෙක් කාලයක් මොනවද තිබිච්ච නීති රීති සහ මොනවද අලුත් වෙච්ච නීති රීති කියලා. ඉතින් මෙතෙක් දවසක් තිබුණේ ඇත්තටම ස්වීඩනයේ අවුරුදු 5ක් පදිංචි වෙලා තියෙන්න ඕන අයදුම් කරන්න නම්. ඒකට අදාළ වෙන තව කරුණු ගොඩක් තියෙනවා. නිකම්ම පදිංචි වෙලා නෙමෙයි මේ රටේ නීති රීති වලට ඇතුළත්ව නීති රීති වලට ඇතුළත්ව ජීවත් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ අපි ණය මොනවා හරි ලෝන් එකක් අරගෙන හරි ඒක ගෙවලා නැතුව තිබුණොත් හරි ඒ වගේම වෙන යම් කටයුත්තක් සඳහා නීතිය අවනත වෙන ක්‍රියාවක් සිදු කරලා තිබුණොත් හරි අපිට මේ කියන පුරවැසිභාවය ඇප්ලයි කරන්න බෑ. හේතුව ඒගොල්ලෝ මුලින්ම බලන පළවෙනිම දේවල් ටික තමයි අපි මෙහි නීතිය කඩ වෙන කිසියම් හෝ දෙයක් කරලා තියෙනවද කියන එක තමයි. ඉතින් ඔය කියන මොනවා හරි කාරණා ගණනකින් එකක් සඳහන් වෙලා තිබුණොත් අපි ඇප්ලයි කරද්දී අපේ පුරවැසිභාවය ගොඩක් කාලයකට පහු වෙන්න ඉඩ තියෙනවා අයදුම් කරන්න. ඉතින් දැන් ඔය දෙක තමයි ඇත්තටම මෙතෙක් වෙනකන් බලපු එකම සාධක ටික. ඉතින් දැන් මේ මාස 3ක ඉඳන් විතර අලුතෙන් නීතිය වෙනස් කරා. ඒත් දැන් ගොඩක් දේවල් ඒකට එකතු කරලා තිනවා. කලින් තිබිච්ච අවුරුදු 5 කියන කාල සීමාව අවුරුදු 8ක් කරලා තියෙනවා. අවුරුදු 8ක් ස්වීඩනයේ ජීවත් වෙලා තියෙන්න ඕන. ස්ථිර පුරවැසිභාවය තිබිලා තියෙන්න ඕන ස්වීඩන් පුරවැසිකමට ඉල්ලන්න. يعني ස්ථිර පදිංචිය තියලා තියෙන්න ඕන. ඊට අමතරව දැන් අහලා බලලා තියෙනවා ස්වීඩන් භාෂාව පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ස්වීඩිෂ් භාෂාව. මම කලින් වීඩියෝ එකක් කිව්වා අපි ස්වීඩන් ලැන්ග්වේජ් එක කොහොමද ඉගෙන ගන්න කියලා. ඒකට තමයි අපි SFE කියලා තියෙන පාඨමාලාව හදාරන්න ඕන. පිට රටවල් වලින් එන අයටම තියෙන පාඨමාලාවක්. ඒක හදාරලා තියෙන්න ඕනේ. ඒක සම්පූර්ණ වෙන්නේ ABCD කියන කෝස් 4ම ඉවර කරාම ඒකේ කෝස් 4ම ඉවර කරපු කෙනෙකුට තමයි පුරවැසිභාවය ඇප්ලයි කරන්න පුළුවන් කියලා දැන් රජයෙන් තීරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ D එක සම්පූර්ණ කරලා නැත්නම් කෙනෙකුට ඒක කරන්න ඇප්ලයි කරන්න බෑ කියලා. ඊට පස්සේ ආයි තවත් ප්‍රශ්නයක් මතුවෙලා තිබුණා. නීති ගැන සම්මත කරගනිද්දී ගොඩක් අය ඉන්නවා සමහර වෙලාවට ස්වීඩන් භාෂාව ඔය කියන පාඨමාලාව කරන්නේ නැතුව කෙලින්ම රැකියාවලට ඇවිල්ලා ඊට පස්සේ හරහා අධ්‍යාපන වෙනත් අධ්‍යාපන කටයුතු කරලා ඒ කෙනෙකුට හොඳට ස්වීඩන් භාෂාව කතා කරන්න සහ ලියන්න කියන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ රජයෙන් තීරණය කරලා තියෙනවා ඒගොල්ලෝ සඳහා වෙනමම ටෙස්ට් එකක් තියලා භාෂා ටෙස්ට් එකක් තියලා ඒකෙන් පාස් වෙන අයට පුරවැසිභාවය ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයිට අමතරව තවත් කාරණාවක් එකතු වෙලා තියෙනවා. ස්වීඩන් පුරවැසිභාවය ඇප්ලයි කරන්න නම් එයාට ඉන්කම් එකක් තියෙන්න ඕන කියලා. ඒගොල්ලෝ ඒක තීරණය කළා දිනවා. අවම ඉන්කම් එක මෙහි ස්වීඩිෂ් ක්‍රෝන් 20000ක් ස්වීඩිෂ් ක්‍රෝන් 20000ක් අවම වැටුපු විදිහට තියෙන්න ඕනේ. යාව තනියෙන් නඩත්තු කරගන්න මේ රටේ. ඉතින් ඕවා තමයි තියෙන කාරණා. ඊට අමතරව අපි හොඳ පුරවැසියෙක් විදිහට මේ රටේ ජීවත් වෙලා තියෙන්න ඕනේ. ඒක කොහොමත් අදාළයි. ඔය කියන කාරණා ටික අලුතෙන් එකතු වුණා. මං හිතුවා ඉතින් ඔයගොල්ලෝ කවුරු හරි මේ රටට එන්න කෙනෙක් ඉන්නවා නම් හරි අලුතෙන් ආපු කෙනෙකුට හරි මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඒ හින්දා තමයි මම මේ දේවල් ගැන පොඩ්ඩක් හරි කතා කරේ. මොනවා හරි තවත් දැනගන්න දේවල් තියෙනවා නම් මට
මට ලියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න මම උත්තර දෙන්නම්. මම ලින්ක් එකක් දාන්නම් අලුතෙන් වෙනස් වෙච්ච නීති රීති ගැන ඔයගොල්ලන්ට කොහෙන්ද ඒවා බලන්න පුළුවන් කියලා. ඉතින් තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා රැඳී සිටින්න මේ වගේ තවත් වීඩියෝස් ඔයගොල්ලන්ට බලන්න ඕන. ඉතින් එහෙනම් ස්තුතියි අහගෙන